සුබ සන්ධ්‍යාවක් කියලා සියලු දෙනාටම ලංකාවේ ඉන්න අයට සුබ රාත්‍රියක්. මම මේ කියන දේ හොඳට අහගන්න. ලංකාවේ ඉන්න අයත් මෙහි ඉන්න අයත් හොඳට අහගන්න. මේ යුද්ධයක් කියලා ඕගොල්ලෝ බොරු ප්‍රචාරය යවා ගන්න එපා. ඕගොල්ලෝ කලබල වෙන්නත් එපා. ගෙවල් වල ඉන්න අයට මං කියන්නේ අරයා මෙයා කෝල් කරලා අර විදියට මේ විදියට කිව්වයි කියලා ඕගොල්ලෝ බය වෙන්න එපා. ලංකාවේ විශේෂයෙන් ලංකාවේ අය මේ දොරුවට මේගොල්ලොන්ගේ මනසමයක් ගන්න එපා. මේගොල්ලෝ අඬනවා මෙහිම කරනවා මෙහිමයි මේක හරි භයානකයි මෙහිමයි කියලා නෑ. දවල්ින් ඉවරයි මේක. අද දවාලෙන් ඉවරයි. හරි මේකට බය වෙන්න එපා. දැන් තියෙන ආවාතාවරණේ හෙට ඉඳන් ඒ විදිහටම අර ගෙවිච්ච ජීවිතේ ඒ විදිහට මෙයා වෙනවා. ඕගොල්ලෝ බොරුවට අඬ මේ බොරුවට අර ආරයා වීඩියෝ දැම්මා මෙයා වීඩියෝ දැම්මා එහෙම කී බලන්න එපා. ඕගොල්ලෝ හොරේට බලන්න කොතන හරියට මෙතන මෙයා වුණාද කියලා නෑ. ඔය හදලා ඔය වීඩියෝ දාලා තියෙන අරහින් කොටසක් අරන් මෙහින් කොටසක් අරන් හදලා ඔය දාලා තියෙන බොරුවට අඬ මෙයා මේ ගෙවල් වල වැඩ කරන්න ඊට පස්සේ මේ ගෙවල් වල මිනිස්සු බයනවා. මේ මිනිස්සු ඉන්නවනේ හොඳට මේගොල්ලෝ වෙලාවට කනවා බොනවා ඒ දේවල් මේගොල්ලෝ හරියට කරනවා. ඔගොල්ලෝ බය දඟලන්න එපා. මේව කහනවා. මේ රට කියන්නේ පොඩි රටක්. පැයෙන් මේ රටේ එහා කෙරවල ඉඳන් මෙහා කෙරවලට යන්න පුළුවන්. එහෙම මෙයා වෙනවනම් මේ බිල්ඩින් දෙදෙන සද්දය ඇහෙන. ඔගොල්ලෝ බොරුවට දඟල අඬ ලංකාවේ බය කරගෙන ලංකාවේත් මෙහිම. අනික තමයි අපේ ලංකාවේ අර හිරු එක දෙරණ එක සිරස් එක මේ වගේ ගහන්නම බොරු බලන්නකො ලයිව් දාගෙන මේගොල්ලෝ කියන බොරු ඇයි මේ බොරු කියන්නේ මේ මිනිස්සු මේ රටට ඇවිල්ලා බලන් ඉඳලාද මෙහෙම වෙලාද මේ එක එක්කෙනා මේ නිකන් ලයික් ගන්න views ගන්න YouTube වල යහරි මෙහි බොරු දාලා මිනිස්සුන්ව කුලප්පු කරන. ඒකට මේ ඇත්ත මෙයා කියන්නේ ඇත්ත කියලා එහෙම වෙන්න එපා. මෝඩ වෙන්න එපා. තමන්ගේ ගෙවල් වල තමන් හරියට වැඩ කරගෙන ඉන්න. කිසිම දෙයක් වෙන්නේ නැහැ. මම කියන්නේ කිසිම දෙයක් වෙන්නේ නැහැ. කිසිම කෙනෙකුට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. යුද්ධෙකුත් නැහැ මෙතනින් එහාට. හැමදේම සාමකාමීව විසඳෙනවා. ඒකින්ද ඔයගොල්ලෝ කලබල වෙන්නේ නැතුව මේ ගෙවල් වල මෙයාලා වැඩ කරන්නේ නැතුව අඬ මෙයා බය වෙවි ඉන්නේ නැතුව වැඩ ටික කරන්න. මම කියන්නේ සහෝදරියක් වශයෙන් මම කියන්නේ මේ ගෙවල් වල අපේ ගෙවල් වලුත් බය වෙන්න එපා. මං කියන්නේ එහෙමයි. අපිට දෙයක් වෙන්න තියෙනවා. මේ දේ වලක්වන්න එහෙම වෙන්නේ මං කියන්නේ වෙන්නේ කිසිම කෙනෙකුට කිසිම කරදරයක් වෙන්නේ ඔය අතන පිපුරුවා මෙතන පිපුරුවා අරෙහි දැම්මා මෙහි දැම්මකේ එක එකනා වීඩියෝ ෂෙයා කරගන්න එපා බොරුවට. ඔයාලා දන්නවද වීඩියෝ කොහොමද හදලා ඉවන්නේ කියලා? මේ බොරුවට අහු වෙන්න එපා. ළමයිනේ ඔයගොල්ලෝ හොඳින් වැඩ කරගෙන කාලා බීලා ඉන්න. මම දැන් උදේත් දැම්මා වීඩියෝ එකක්. මේ අපේ ලංකාවේ ඊටමදි ගොන් හරක්. මේ චුට්ටක් මේ රටවල් වල යජ තෙල් පෝලිං වල. අර තෙල් වලයි මේ තෙල් වලයි ගෑස් පෝලිං මොන විකාරයක්ද දන්නේ අපේ ලංකාවේ තරම් මානසික ලෙඩ ඉන්නවද දන්නේ වෙන කොහෙවත් රටක ඇත්තටම. මේවා බල මිනිස්සු තිනා වෙනවා. ඇයි දෙයියනේ උඹලට තේරෙන්නේ නැත්. එහෙම දෙයක් තියෙනවා නම් ටක් ගාලා මේ පොලිස් නිවේදන දෙනවා. ඇයි මේ ලාම් තියෙන්නේ? ඇයි මේ නිවුස් කියන්නේ පොලිසියෙන් ටක් ගාලා එහෙම දැන් අද දවල් ඉඳන් අද උදේ චුට්ටක් මේ වුණා. ඊට පස්සේ නෑනේ. ඒ දවල්ෙන් පස්සේ ඒක කලස් ඉවරයි. ඒ දේ ඉවරයි. සාමකාමී වෙලා හැමදේම ඉවරයි. අපේ ගෙදර පොලිසියේ 4-5 දෙනෙක් වැඩ. අම්මත් මෙහෙම. අයියලා 4ක් ඉනවා පොලිසිය. මේගොල්ලෝ දන්නවා. ඉතින් මේ කට්ටිය කියන ඕගොල්ලෝ ඉච්චිතර බය වෙලා දඟලන්න එපා. කෑකෝ ගහගෙන අරියට කෝල් කරගෙන මෙයාට කෝල් ෆෝන් වැඩ කරන්නේ. එහෙම වෙලා මෙයා වෙන්න එපා ළමයිනේ. ඕගොල්ලෝ හොඳින් වැඩ කරගෙන ඉන්න. ඔය එක වීඩියෝ ගෙවල් වලට යවලා එතන මෙයා වෙන්නත් එපා. ඊට පස්සේ ඒගොල්ලෝ එනවා දේවාල ගානේ යනවා. හරි යනවා. මොකෝ ලංකාවේ නතර කරන්නද මෙහෙ දෙයක් වුණයි කියලා බෑ. ඕගොල්ලෝ දැන් හරි ඔය කට්ටිය ඔහොම අඬ මෙයා එනවා. ඕගොල්ලෝම දාලා මේ මිනිස්සු කොහෙවත් ගියාද? ඕගොල්ලෝ ගෙයින් වත්තෙන් එළියට දැම්මද? ගෙදරින් එළියට දැම්මද? උඹලා බෝම්බ ගහනවා මෙයා එනවා. උඹලා ඵලයල කියලා දැම්මද නෑ? ඒ මිනිස්සුත් එක්කම ඕගොල්ලෝ ජීවත් වෙන්නේ නේ. ඒ මිනිස්සුත් එක්ක මේ රටේ මේ ඒ විතර බාප්පා මාමලා දරුවොත් එක්කම තමයි ඔයගොල්ලෝ ජීවත් වෙන්නේ. මොකද ඕගොල්ලෝ වෙනම දාලා ඔයගොල්ලෝ වෙනම ඇරලාන්නේ එහෙම ඉන්නවනම් ඔහොම කෑකෝ ගහගෙන මේ රටට අඬාගෙන කරගෙන ඔහොම වෙන්න හැසිරෙන්න එපා. මට අදාපු කෝල් ගොඩ හින්දා මම මේ කියන්නේ මට මැසේජ් දාලා තිනවා අක්කේ මෙහිමයි මේ බය වෙන්න එපා. මම එවන හැමෝටම යවන්නේ එහෙමයි. ඕවා බොරු වැඩ මෙයා වෙන්න එපා. මම ඉන්නේ අහමදියවල. අහන්නකෝ මේ කතා අහමදියවල මේ බෝම්බ ගැහුවයි කියලා වීඩියෝ එකක් ෂෙයා කරලා. මට මේකලා මං ඇහුවේ එකයි අහමදියවල යන මම ඉන්නේ තන අහමදිය හොස්පිටල් එක ගාව මම ඉන්නේ. ඇයි මේ විතර මේ බොරු කරන්නේ? මොකද මේ බෝම්බයක් කියන්නේ මේ නිකන් මේ සුළු දෙයක්ද? සද්දයක් ඇහෙන්නේ නැති දෙයක්. මේක පුපුරලා යන්නේ නැති දෙයක්. අනේ මේ ළමයිනේ මෝඩ වෙන්න එපා දෙයියනේ කියන දේ අහලා වැඩ කරන්න. මම මේගොල්ලන්ට කණ්ඩ දීලා මම මේ වීඩියෝ එක කරන්න ගත්තා. ඇත්තටම මට හරි හිතට වේදනා මේ එනවා මට මැසේජ් බැලුවහම මගේ ඔළුව විකාර වෙනවා. අනික අපේ ලංකාවේ මේ මාධ්‍යයයි මෙහෙම බොරු පතුරවන්නේ.
අර ඩුබායි වල අරකට ගෙහුවා මේ අර ඩුබායි වල හොටෙල් එකකට වැදිලා තියෙන. ඒකත් අර උඩ යන පාති යනකොට ඒක වැදිලා මෙයා විලා තියෙන්නේ. අනේ මන් දන්නේ අප්පා මේ ඇයි මේ අපේ සිංහල ජාතිය මේ සුළු දේ මේක 1000ක් කරලා කියන්නේ. එක දේ 1000ක් කරලා දාන්නේ බොරුවට කියන්නේ කරන්නේ. අනේ ළමයිනේ. ඔගොල්ලෝ ආවේ වැඩට. ඔයාලා හරි පරිස්සම් වෙන්න ඕනේ තමයි. මම දැක්ක කට්ටිය දාලා දෙන තමන්ගේ පරිස්සම තමන් දැනගන්න ඕනේ. තමන්ගේ පරිස්සම තමන් දැනගන්න කියන්නේ මේ ගෙදර මිනිස්සුත් එක්ක නෙවෙයිද ඔයගොල්ලෝ ඉන්නේ. ඒකට ගෙදර කට්ටිය. මොකද ඔයා මේ වෙනම දාලා මේ මිනිස්සු ගිහිල්ලා බංකරයක් ඇතුළේ රිංගගෙන ඉන්නවද නෑ නේද? එහෙම මෝඩ කතා කියන්න එපා. තමන්ගේ පරිස්සම මොකෝ මේ මිනිස්සු මේ බෝම්බ ගහනවයි කියලා හැංගෙන්න තැනක් තියනවද? එහෙම මෝඩ කතා අදහස් දාන්න එපා. එතකොට අරුන් බය වෙනවා. මේ මිනිස්සුත් එක්කම ඕගොල්ලෝ ඒ ගේම අඩිය ගහන ඒ කාමරවලම නේද ඕගොල්ලෝ ජීවත් වෙන්නේ. ඒ ගෙවල් ඇතුළෙම නේද ඒ කුස්සියේ නේද ඒ සාලේ කාමරවල නේද ඕගොල්ලෝ ගැවසෙන්නේ. ඒගොල්ලොත් එක්කම නේද? මොකද ඒගොල්ලෝ ඕගොල්ලෝම ගේ ඇතුළක දාලිවල ඒගොල්ලෝ වෙනම ගිහින් කොහෙවත් ඉන්නවද? නෑ නේද? ඒගොල්ලෝ ඕගොල්ලොත් එක්කම කතා බහ කර වැඩ කරනවා නේද? ඇයි මෙච්චර ඕගොල්ලෝට ඔය ගැන හිතන්න බැරි? බය වෙන්න එපා. තමන්ට තමන් ආදරේ නම් තමන් හද සාකිනවන කිසි දෙයක් වෙන්නේ නැහැ. කිසිම දෙයකට බය. මේ අර පරණ අර 90 ගණන් වල තිබිච්ච යුද්ධයක් ගැන කිකි මිනිස්සු මම දැක්ක දාලා තිබුණා. ඇයි මේ? මෙච්චර මෝඩ වෙන්නේ ඇයි මේ? එහෙම වෙන්නේ නැහැ. බය වෙන්න එපා. ඕගොල්ලෝ හිතින් බය වෙලා වැටෙනවම ඕගොල්ලෝ මෙතන ලෙඩක් වුණාම ඕගොල්ලෝ මොකද කරන්නේ? එතකොට ඕගොල්ලෝ මේ ගෙදර මිනිස්සුන්ගේ බැනවා. ඕගොල්ලෝ දැන් මෙහෙම ප්‍රශ්නයක් වුණා කියලා ඕගොල්ලන්ට වැඩ නොකර ඉන්න තියෙනවද? නෑ නේද? වැඩ. එතකොට මේ මිනිස්සු මේ කන්නේ බොන්නේ නැද්ද? මේගොල්ලෝ නාන්නේ නැද්ද? මේ කට්ටිය නිදියන්නේ නැද්ද? මේගොල්ලෝගේ දවසේ වැඩ පිළිවෙල යන්නේ නැද්ද? වෙනව නේද? ඒ මිනිස්සු ඉන්නවා නම් එහෙම තියෙනවා නම් ඒගොල්ලෝ කියන ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා ඔයාගේ බාබාගෙන් මම්මගෙන් අහන්න. මොකක්ද අද තාත්තේ කොහොමද අද තාත්තේ? එනතන ඔයගොල්ලෝ ටීවී දාලා බලනවා නේද මේ රටවල බලන්නේ නිවුස් වලට යනවාද කියලා. නෑ අරාබි දන්නේ නෑ නේද? හරියට අරාබි දන්නේ හොඳට බලන්න මොනවද කියන්නේ කියලා. අද දවල්ෙන් පස්සේ ඉවරයි. ඇයි මේගොල්ලෝ බයද? අනික මේ ඇමරිකන් කට්ටිය මෙහි කඳවුරු තියෙනවා. මෙහි කැම්ප් තියෙනවා. අන්න ඒවා තමයි ඔය එන්නේ. ඒවා තමයි උඩින් මේවා කරන්නේ. නැතු මියාවේ නෑ. මොකද මම කියන්නේ අපේ ගෙදර පොලිසිය 5 දෙනෙක් ඉන්නේ. අපේ මැඩම්ගේ අම්මා පොලිසියේ අයියලා 4 දෙනා පොලිසිය. ඒකින්ද මම මේක දන්න හින්දා තමයි මම කියන්නේ. මොකද ඔයාලට ඉස්සෙල්ලා මට නිවුස් එනවා. අපේ මැඩම් මාත් එක්ක කියන හැමදේම කියනවා මාළි මෙහෙමයි කියලා. ওই දවල් ආපු ගමන් මට කිව්වා. බය වෙන්න එපා ඔයාලා. අනේ තවත් අය බය කරන්න එපා. Taman ශක්තිමත් වෙන්න. ඔයාලා අහන්න. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලා මෙහින් බය නැහැ. ඔයාලා අහන්න. ඔයාලගේ අම්මා කතා කරනව නේද? බාබා කතා කරනව. මම්මා කතා කරනවා. ළමයි කතා. ලොකු ළමයි ඉන්න ලොකු දුවලා ඉන්න විශ්වවිද්‍යාල. ඒගොල්ලොන්ගෙන් අහන්න ඔයාලා විස්තර. අහලා බලන්න. අහලා බලලා ඔයගොල්ලෝ ඒ දාන වීඩියෝ එකක් දාන මේව එකක් ලයිව් නැගගෙන ඔය කියවන ඒවා මේව කරා. බොරු ප්‍රචාරේ පතරෝ ගන්න එපා. ඒක Tamanට හොඳ නෑ. මොකද Tamanට හොඳ නෑ. ඇත්ත කතා කරලා. ඕගොල්ලන්ට වීඩියෝ එකක් ඕගොල්ලෝ ගෙවල් ඇතුලේ ඉන්න අය කොහොමද දැන් ඔහොම ඔච්චර මේ වෙනවා අර හිමිනෝ මේ නෑ. ඕගොල්ලෝ එහෙම කවුරුත් එවන වීඩියෝ ෂෙයා කරගෙන හදලා දාගන්න එපා. ඔයාලා දන්නවද? මේක නීති විරෝධී වැඩක්. එහෙම දැම්මොත් තව ටික දවසක් යනකොට මේවා මේ රටේම ඕව අල්ලනවා. හරි? දන්නවද? වෙන කිසිම රට සෞදියේ නෑ WhatsApp කතා කරන්න පුළුවන්. ඩුබායි වල නෑ. බහරේන මේ කුවේට් වලනේ දීලා තියෙන්නේ නේද? WhatsApp කිසිම ප්‍රශ්නයක් නැතුව හැමෝටම කතා බහ කරන්න හැමෝම දෙයින් මේවා කරන්න දීලා තියෙන්නේ. ඒකින්ද බොරු ප්‍රචාරේ යවා ගන්න එපා. තමන්ට වගේ තමන් ඇත්තම දන්න දේ කතා කරන්නකෝ. අරයා මෙයා කිව්වා මෙයා අරක කිව්වා කියලා නැතු. තමන් ඇත්තටම දන්න දේ කතා කරන්නකෝ. බය නැතුව වැඩ කරන්න. ඕගොල්ලෝ තනි කරලා ඒ බාබලා මාමලා දරුවෝ කොහෙවත් ගියේ නෑ නේද? ඒගොල්ලොත් එක්කම ඔය ගෙවල් ඇතුළෙම නේද ඕගොල්ලොත් ඉන්නේ. ඒකින්ද බය නැතුව වැඩ කරන්න. මම කියන්නේ බය නැතුව වැඩ කරන්න ළමයිනේ. ඔළුව පිස්සු නටා ගන්න එපා. කල්පනා කරන්න එපා. ඒගොල්ලෝ මෙහෙම ඒගොල්ලෝ යාලව දාලා ඒගොල්ලෝ වෙන කොහේ රටකට යනවා නම් වෙන කොහේ පළාතකට යනවා. ඕගොල්ලෝ විතරක් ගෙදර දාලා අන්න එහෙම බය වෙන්න ඕනේ. එහෙම උන්නේ නෑ නේද කාටවත්. කිසිම කෙනෙකුට එහෙම උන්නේ නෑ. ඒකින්ද අල්ලා දෙයියන්ගේ පිහිටෙන් කිසිම කරදරයක් වෙන්නේ නැහැ. යේසුස් වහන්සේගේ නාමයෙන් කිසිම කරදරයක් වෙන්නේ නැහැ. බුදුන් වහන්සේගේ සරණින් කිසිම කරදරයක් සියලු දෙවිවරුන්ගේ ඔයගොල්ලන්ට කිසි ආරක්ෂාවක් තියෙන. ඔයගොල්ලෝ තනියෙන් මේ රටට ඇවිල්ලා ඉන්නේ. ඉන්න ආරක්ෂාව තියෙන. බය වෙන්න එපා. ඔයගොල්ලෝ වැරදි කියලා අපි දුක් විඳලා මේ සල්ලි හම්බ කරන්නේ. අපි දුක් විඳිනවා. කිසිම කරදරයක් වෙන්නේ නැහැ. කිසිම කෙනෙකුට කරදරයක් වෙන්නත් එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හිත මානසිකව වට්ටගෙන Taman ලෙඩ වෙන්න එපා. හොඳින් වැඩපළ කරගෙන යන්න හැමෝටම ජේසු පිහිටයි මේ රටේ අල්ලා දෙයියන්ගේ පිහිටයි බුදුන්ගේ සරණ